ඔන්න අද ජර්නි විත් රවීන් ඇවිල්ලා තියෙන්නේ කොන්ඩෙජොන් වල තියෙන සොයෝසාන් කන්ද නගින්. මේ තියෙන්නේ ස්පේන් සොයෝසාන් කන්ද. මේක මේ ටුවරිස්ට් ඒරියා එකක් මේ කොන්ඩෙජොන් වල තියෙන සෑහෙන සෙනගක් යනවා. එන අද ජර්නි විත් රවීන් එක්ක රැඳිලා ඉන්න සොයෝසාන් කන්දට යන්න අපි යමු එහෙනම් සොයෝසාන් කන්ද බලන්න කොන්ඩෙජොන් වල. මෙතන තමයි මේ සොයෝසාන් කන්දට ඇතුල් වෙන තැන. මේක මේ ෆොටෝ ගන්න එහෙම ලස්සනට හදලා තියෙනවා. මෙතනින් එහාට තමයි ඇතුල් වෙලා යන්න තියෙන්නේ. ඇතුල් වීම නම් හරි ලස්සනට තියෙනවා. මේක මේ ටුවරිස්ට් ඒරියා එකක්. සෑහෙන සෙනගක් යනවා. දැන් මේ අද ඉරිදා දවසක් නිවාඩු හින්දා රස්නි කාලේ පටන් අරන් තියෙන්නේ. අපි දැන් මේ හැව ඇරලා මේ නෝමල් විදියට ඇඳගෙන යන්නේ. අපි යමු එහෙනම් නේ. හරි ලස්සනයි. බලන්න එහෙනම්. යනි ප්‍රවීන් එක රැඳෙන්න. ඇතුළට යමු කන්ද නගිමු එහෙනම්. කන්ද උඩ පන්සලකුත් තියෙනවා කියලා තියෙනවා. ඒකත් බලන්න පුළුවන් හිටියොත්. ඒකත් මේ හරි පූර්ව නිර්මාණයක්. මේක මේ සම්පූර්ණයෙන්ම මේ නිකන් කඩොල් ඒවා දාලා තමයි හදලා තියෙන්නේ. ඒ නැති ඕලන්න මේ හුලං අල්ලන්න. يعني හඳ දැකලා බුදුවිදි එහෙම ගෑවුනාම මේගොල්ලෝ හදලා තියෙනවා හුලං අල්ලගන්න. ඒක තමයි තියෙන්නේ. රජය නැදිවත් වෙලා හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ මිනිසුන්ට ෆොටෝ ගන්න තැනුත් හදලා තියෙනවා යන්න. ඒ සචාරකයන්ගේ හිත දිනා ගන්න. බලමු ඉතින්. යනු කෙනෙක් නැහැ. ඈ මෙන්න මේ වගේ මූණු දාලා අනේ එහෙනම් ජර්නි ප්‍රවීණුත් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මිනිසුන්ගේ ආකර්ෂණයට හැම දෙයක්ම කරනවා මේගොල්ලෝ. හරි ලස්සනයි. නාපි යමු ඉස්සරහට. පේනවා ඇති මේ සෑහෙන්න වයසක කට්ටිය ඇවිදිනවා ඉතින්නේ. ඔය ඉතිසෙල්ලත් කිව්වා මේ මාර විදියට ජීවිත විඳිනවා ඉතින් මේක. ඉතින් අද ඉරිදාද හෙට වැඩද එහෙම කියලා නැහැ ඉතින්. සෑහෙන පිරිසක් ඇවිදිනවා. මේ රටවල ඉතින් මිනිස්සු ජීවිතය ගැන ඉතල කාලේ ගෙවල් අස්සට හිර වෙලා ඉඳලා රස්නේ කාලේ ආවහම ඉතින් සෑහෙන ඇවිදිනවා. ජීවිතේ විඳිනවා පරිසරය. වෙනවා ඉතින් මේ නිකන් වාඩි වෙලා ඉන්නවා බලන් ඉන්නවා. ඒ හරි ලස්සනයි. ඉතින් මේ සොයෝසාන් කන්දේ දියැලකුත් තියෙනවා. ඒකත් බලන්න පුළුවන් නැන්දිලා හිටියොත් එහෙම පන්සලකුත් තියෙනවා. මේ පන්සල තියෙන හින්දා තමයි මේ පෞරාණික විදියට හදපු දේවල් එහෙම තියෙන්නේ. දැන් අපි යමු ඉස්සරහට. ඉතින් මේ තියෙන්නේ වොන් ඔක්කෝ. ඔක්කෝ කියන්නේ කොරියන් භාෂාවෙන් දියැල්. මේක තමයි දියැල්. මෙතන දියැල්ලෙන් එහා පැත්තේ මේ ගල් ගුහාවක් තියෙනවා.
මේකේ වොන් හෝ කියන ඒ කියන්නේ බෞද්ධ භික්ෂුවක් වැඩවසලා තියෙනවා මේ ගුහාව ඇතුලේ. මම ඔයගලන්ට පෙන්නන්න. එයා මේකේ විවිධ ඥානම් මනන් ඒ කියන්නේ දේවල් කරයි කියලා මේ අදහනක් තියෙනවා. ඒක පැරණි. ඒකත් එක්ක තමයි ඒ අර දේවල් මං කිව්වේ අර පෞරාණික දේවල් තියෙනවා කියලා ඒ බුද්ධ ආගමත් එක්ක ගන්න. බුද්ධ ආගම තමයි කොරියාවේ ගොඩක් අදහන්නේ. ඒකත් එක්ක සම්බන්ධයක් තමයි මේකේ තියෙන්නේ. මේ ඒකේ ඔය හදලා තියෙන දේව රූප වර්ගය මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒකත් හරි ලස්සනයි ඉතින්. මේක තමයි දියැල්ල මම ඔයගලන්ට ටෝස් කරලා පෙන්නන්නම්. හරි ලස්සනයි නිස්කලංකයි. මිනිස්සු වෙනවා සෑහෙන්නේ. පුළුවන් නම් ඇවිල්ලා බලන්න. වොන් හෝ දියැල්ල. වොන් හෝ ඔක්කෝ කියන්නේ කොරියන් භාෂාවෙන් දියැල්ල. මේක තමයි ගල් ගුහාව. මේක තමයි භික්ෂුව ඉඳලා මේ භික්ෂු දවුම් නෙළුවයි කියලා තියෙන්නේ. මට ඉතින් මෙතනට ආවහම මතක් වෙනවා අපේ ආයංගල ලෙන ඒ වගේ. කවුරුත් නැහැ ඉතින් එතන බුද් නැහැ මේගොල්ලන්ගේ අර ඉතිපන්නම් පත්තු කරන හමුපුරු පත්තු කරන සංස්කෘතියක් තියෙන එක කියන හරි ලස්සනයි. හඳුන් කූරු කියලා තියෙනවා. මොන කෙනෙක් අරගෙන අතු කරන්නේ. මේ තියෙන්නේ මේ කන්දේ මැප් එක. මේකේ උඩ අශ්වරෝහක හැඩේ ගල් එහෙම තියෙනවා කියලා තියෙනවා. මේ යන විදිය දාලා තියෙන්නේ. එතන අපි යන්න දෙන්නේ. අපි යමුද කන්ද නගින්න. යාළුවෙකුත් ඉන්නවා ඉස්සරහා. යා කොහෙන් ඇවිල්ලාද දන්නේ.
ඇත්තටම ඉතින් මට නගිද්දී ඉරිපාදේ නගිනවා වගේ රත්නපුරා පාරේ. ඒකට ටිකක් අමාරුයි. එන අපි යමු උඩට. එක ස්ටෙප් එකකට ආව කඳු. කන්දේ නැගලා. කඳු වලල්ලක් තියෙන්නේ. මට්ටමකට ආවා. තව යන්න තියෙනවා. හරිම ලස්සනයි ඉතින් නිස්කලංකයි. තව යමු එහෙනම් උඩට නේ. ඉතින් කන්ද මුදුනට ආවා. කන්ද මුදුනට ආවහම මේ වගේ තමයි පේන්නේ. අල්ලෙහා සම්පූර්ණයෙන්ම ටවුන් එනවා ඇති. හරිම ලස්සනයි. අන්න මුදුනේ ඉතින් මේ වගේ හදලා තියෙන මිනිස්සුන්ට ඉන්න.
මං පෙන්නුවා අර පැත්තේ කන්දේ ඉඳන් මේ කන්ද. ඔන්න දැන් ඒ කන්දට ආවා. ඒ කන්දයි මේ කන්දයි ඔන්න දැන් කඳු දෙකම නැග්ගා. දැන් මේ පැත්තට ආවා. වීසන්තේ මේකේ නම සොංගසානිගේ වීසන්තේ කියන මේ පැත්තේ කන්ද අර මම ඔයගොල්ලන්ට මේ මොකද්ද මේ අශෝක්ගේ මේ වගේ කියලා එහා පැත්තේ නම් පෙන්වන්නේ. එනේ එහා පැත්ත කියන්නේ අර ඉතින් ඒකේ තමයි හිටියේ ඉස්සෙල්ලා. ඒකට වැඩි උසයි මේ පැත්ත. දැන් මේ පැත්තට ආවා. මේ පැත්තෙන් තමයි අයි පල්ලෙහාට බහින්නේ. මේ පැත්තෙන් නම් බලන්නකෝ දැන් මේ පැත්ත කොහොමද කියලා ලස්සන. ඔය පේන එකට තමයි අපි ඉඳන් තමයි අපි ආවේ ඔය මැද්දෙන්. අර ඉස්සෙල්ලා අතන ගල් කුලේ ඉඳන් තමයි අපි මෙහාට ආවේ මේ කියන මැද්දේ. විය ගහලා තියෙන්නේ කොරියන්. මේ ගල් අවුරුදු ගානක මම හිතන්නේ පරිසරේ සිදුවෙච්ච දේවල් එක තමයි මේ කැබිලි වෙලා එහෙම වෙලා තියෙන්නේ. ඒක තමයි උඩට නැග්ගේ. මේ පැත්තෙන් නෙමෙයි නැග්ගේ මේ එහා පැත්තෙන් දැන් මේ බහිනවා. තමයි ඉතින් බහින්න තියෙන්නේ. ඔය උඩේ තියෙන ගල් අස්සෙන් දෙන්නේ නැති වෙන්න වතුර පාරක් එනවා. ඇවිල්ලා මෙන්න මෙතනින් තමයි එළියට එන්නේ. ඊට පස්සේ තමයි මේ වතුර පාර හැදිලා පල්ලෙහාට යන්නේ. පේනවනේ වතුර පාර මේ පාරක් එනවා. ලාන්නනම් සුපිරි පොට් එකක්. බැහැලා ඉන්න ඕනේ නෑ, වාඩි වෙලා ඉන්න තිබ්බනම් සබ්ජෙක්ට් අහගෙන එකක් වෙනම ෆීලින්. හරිම සුන්දරයි, ලස්සනයි. එහෙනම් ඉතින් සබ්ජෙක්ට් වතුරේ ඉන්නවා අමුතු මාළුවෙක්. කකුලුත් තියෙනවා යා. පොඩ පෙන්නන්න ඕන. හරි අමුතුයි. පේනවා. හරියට හුණෙක් වගේ. කකුලුත් තියෙනවා. පොඩි එක්කෙනා ලොකු. ගල් හුණා වගේ අර මුහුදේ වතුර පාරේ තමයි ඉන්නේ ඒක.
පේනවා ඔයගොල්ලන්ට පන්සල් දැන් තියෙන පන්සල් යම් බලන්න පන්සල් මේක මේ උල්පත් ජලය මේ වොන්හියෝ කියන වික්ෂුව තමයි මේ හදලා තියෙන්නේ. මේක මේ කොරියාවේ ප්‍රසිද්ධ උල්පතක්. මේ උල්පතෙන් තේ එහෙම හදලා දීලා තියෙනවා. දැන්වත් ඔය පේන මිනිස්සු වතුර අරන් යනවා. එයා මේ කොරියාවේ බුද්ධ දර්ශනයේ බුද්ධ ආගම උල්පතන ගොඩක් වැඩ කරපු වික්ෂුවක් විදිහට තියෙන්නේ. මේ වතුරෙන් විශේෂත්වය මේ අර මම පෙන්නේ උල්පත පටන් ගන්න තැන සහ මේ වෙන තැන මේ එන තැන මම එතනින් වතුර බිව්වනේ. දැන් මේගොල්ලෝ මේක පාවිච්චි කරනවා තේ හදන්න. මේක විශේෂයෙන් ඒ සඳහා මේ කොරියාවේ ගොඩක් දෙනෙක් ඇවිල්ලා අරන් යනවලු මේ වතුරේ. මේක මේ සඳහන් වෙනවා මේ උල්පත් ජලය. ඒගොල්ලෝ නිකන් බෙහෙතක් විදිහට තමයි මේ උල්පත් ජලය මේ පාවිච්චි කරන්නේ. ඒක අවුරුදු 1300ක් ජෝසොන් යුගයේ ඉඳන් ආවයි කියලා මේකෙත් සඳහන් වෙනවා. ඉතින් පේන්නේ නැතිනේ අර එක්කෙනෙක් අරගෙනත් ගියා. නා පිටියක් බොමු. මං හැබැයි උඩින් වතුර බිව්වා මේක පටන් ගන්න දැන්. ඉතින් අර පොඩි වතුර පාරෙන් ඇවිල්ලා හැදෙන මහා දිය ඇල්ල. පොඩි දිය ඇල්ල තියෙනවා. එක තිබ්බ හින්දා මේගොල්ලෝ සරසලා මේකේ මේගොල්ලන්ගේ වෙසක්කු ඉතින් දකුණු කොරියාවේ මේ වගේ වීඩියෝ බලනවා නම් බලන්න කැමති නම්
කෑනිවිත් රවින්න එක රැඳිලා ඉන්න හැමෝටම බලපු කට්ටියට බොහොම ස්තුතියි. තව ඉස්සරහට බලනවා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, තව කාට හරි බලන්න. එහෙනම් ඔක්කොමම ජය වේවා. අදට නවතිනවා.